මරණය කියන එක පිළිබඳව ක්‍රම 8කට මනසිකාරය කරන්න යනවා. එකක් තමයි වදක පච්චුපට්ඨානය, සම්පත්ති විපත්තිය. ඊළඟට අපි කියනවා කාය බහුසාධාරණය, ආයු දුබ්බලය, අද්දාන පරිච්ඡේදය, කන පරිත්තය. මෙන්න මේ ආදී වශයෙන් මරණය පිළිබඳව කෙනෙක් කල්පනා කරගෙන ගියොත් කොහොමද මේ බලන්න? වදක පච්චුපට්ඨාන. වදක පච්චුපට්ඨාන කියලා කියන්නේ දැන් ඉපදීමත් එක්කම අපිට මොකක් උරුම වුණාද? මරණය කියන එක උරුම වුණා. මේ ඉපදිලා අඩියක් යන්න අඩියෙන් අඩිය පියවරෙන් පියවර අපි ලං වෙන්නේ කොහෙටද? මරණයට. ඒ නිසා මෙන්න මේ වගේ ජීවිතේ ඉපදිච්ච වෙලේ ඉඳන් පියවරෙන් පියවර අඩියෙන් අඩිය දවසින් දවස කැලෙන්ඩරය ගෙවෙනවා. වෙලාව ගෙවෙනවා, තත්පර කට්ට යනවා, විනාඩි කට්ට යනවා. මේ ඔක්කොගෙම පින්වත්නි කියන්නේ අපි මරණයට ලං වෙනවා කියන කාරණාව. ඊළඟට මෙන්න මෙහෙම කල්පනා කරන්න. ප්‍රඥා අධික මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේට පමණක් දෙවෙනි උතුමන් වහන්සේ නමක් තමයි සරියුත් මහරහතන් වහන්සේ. මේ බුද්ධ ශාසනය පහළ වෙච්ච. සරියුත් මහරහතන් වහන්සේ හැරුණාම බුදුරජාණන් වහන්සේවත් ඇරියාම සරියුත් මහරහතන් වහන්සේගේ සොලසින් කලාවක්වත් වටින්නේ නැහැ කියන අනිත් කිසිදු භික්ෂුන් වහන්සේ නමක්. ඒ කියන්නේ ප්‍රඥාවතින් සරියුත් මහරහතන් වහන්සේගේ ප්‍රඥාවට සම කරන්න කවුරුත් නෑ. හැබැයි මොකද උනේ? එවැනි ප්‍රඥාවන්තයන්ටත් මේ ලෝකෙන් සමුගන්නුනාද නැද්ද? සමුගන්නුනානි පින්වත්නි. තමන්ගේම සීලය පූර්ණ්‍ය කරගෙන තමන්ගේම වීරියෙන් තමන්ගේම සමාධියෙන් සම්මා සම්බුද්ධත්වයට අවබෝධ කරපු පසේ බුදුරජාණන් වහන්සේලාට මොකද වුනේ? 500 නම 1000 නම එක තැන එක ළඟ පිරිණි වුණේ. එක ගොඩේ පිරිණි වුණේ. මතක නැද්ද? දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්ත, අනන්ත සීලාදී ගුණයන්ගෙන් යුක්ත, ප්‍රමාණ කළ නොහැකි සමාධි ගුණයන්ගෙන් යුක්ත, අචින්තනීය වූ ප්‍රඥා ගුණයන්ගෙන් යුක්ත, ලෝක විෂය නොයික්ම වූ ප්‍රඥාවකුත්, ප්‍රඥාව නොයික්ම වූ ලෝක විෂයකුත් ඇති භාග්‍යතුන් වහන්සේට පවා පරිනිර්වාණයට වඩින්න වුණා නම් කාතු මා දෙසකේ කතා. අපි වෙන්නන් ගැන කවර කතාවක්ද? මා වෙන්නන් ගැන කවර කතාවක්ද? මරණය පින්වත්නි, මරණං භවිස්සති. මරණය වෙනවාමයි. ඒක නවත්තන්න බෑ. මරණං භවිස්සති කියලා. හොඳට පැත්තකට ගිහින් ඉඳගෙන කල්පනා කරන්න. මම විතරක් නෙමෙයි මේ ලෝකේ ඉන්න හැම දෙනෙක්ටම මරණයටපත් වෙන්න සිද්ධ වුණා. ප්‍රඥාවෙන් අධික, ඉරදීන් අධික, බුද්ධියෙන් අධික, රූපයෙන් අගතන්පත් භාවයටපත් වෙච්ච සියලුම දෙනාට පින්වත්නි මරණය කියන එකට මුහුණ දෙන්න සිද්ධ වුණා. එහෙනම් මටත් නිසකවම මේ මරණය කියන එකට මුහුණ දෙන්න සිද්ධ වෙනවාමයි කියලා කල්පනා කරලා බලන්න. තවත් මේක නිස්සාර භාවය හොඳට කල්පනා කරලා බලන්න. ඔය පින්වත්තුලට මතක ඇති මම කලින් කියලා තියෙනවා මේ තමන්ගේ මලගෙදරට ස්වභාවිකව සමවදින්න කියලා. කියන්නේ ඔන්න ඔය පින්වත්තුලා මැරෙනවා. කොහොමද ඔය පින්වත්තුලා මැරෙන්නේ? ඔය පින්වත්තුලා කැමති විදියකට මැරෙන්නේ. හැබැයි එක විදියකට හැර. මොකද්ද? හාන්සි පුටුවේදී නිදාගෙන ඉද්දී මැරෙයි කියලා නම් හිතන්න එපා. ඒ ඔපචුනිටි එකේ අවස්ථාව ලැබෙන්නේ බොහොම සීමිත ප්‍රමාණයකට. මම මෙන්න මේ කියන්නම් ඔබ මැරෙන විදිය කැමති එකක් හිතාගන්න. කැමති එකක් තෝරගන්න. කැමති එකක් සිලෙක්ට් කරගෙන පැත්තකට ගිහින් ඉඳගෙන කල්පනා කරන්න. පිළිකාවක් හැදිලා. වකුගඩුවක් දිය වෙලා. මොලේ නහරයක් පොපරලා. heart attack එකක් හැදිලා. කොයි හරි ලොරියකට යට වෙලා. කාර් එකක යන ගමන් චප්ප වෙලා. සමහරක් විට කොරෝනාත් හැදිලා. ඉතින් මේවා දැන් මේ ලෝකේ තියෙනවනේ. ඊළඟට ওই වගේ විස බීජයක් මොකක් හරි හැදිලා. කන කෑම එකක් අපත්‍යභාවයටපත් වෙලා. උඩකින් වැටිලා. පඩිපෙලකින් රෝල් වෙලා බිමට වැටිලා. මෙන්න මේ වගේ තැනකින් ඔබේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. කැමති විදියකට තමන්ගේ මනසින් මැරිලා බලන්න. මනසින් මැරිලා බලන්න. ඇත්තට මේවා try කරන්න යන්න එපා. මනසින් මැරිලා බලන්න මට මොකක් වෙයිද කියලා. පින්වත්නි, මැරිච්ච වෙලාවෙම ඔබ ස්පිරිතාලයකට එක්කන් යමු. හදීසි මරණයක් නම් මෝචරේ පිටිපස්සට දාලා මුළු ඇඟම කපලා බලයි. ඇඟම කපලා ඔය ඇඟේ තියෙන හදවත, අක්මා, වකුගඩු ඕවා ටික පින්වත්නි පුංචි අර නිල් පාට බාස්කට් එකක් තියෙනවා. ඒකට දාලා ඒ ටික ඔක්කොම යවනවා සෝනේ වල දාන්න. ඔය පින්වතුන්ලගේ අර කපපු ඇඳන් හිටිය අවසාන ඇඳුමෙන්ම හරි බෙඩ් ෂීට් එකකින් හරි වහලා ඔය පින්වතුන්ලව දාන ඔය මෝචරේ තියෙනවා අර ශීතකරණ, අධිශීතකරණ කියලා කියන්නේ. ඇයි ඒකට දාන්නේ? නැත්තම් ටික වෙලාවක් යද්දි කුණු වෙන නිසා. දිග ලාච්චුවක් තියෙන. ඒක ඇද්දාම පින්වත්නි එක මිනි එකෙන් එනවා. අම්මලා එනවා, අක්කලා එනවා, නංගිලා එනවා, මාමලා එනවා. ඒ අතරතුර ඔබේ මිනිහත් ඔය ඒකට දාලා වහනවා. ගල් වෙනකම්ම තියලා තියෙනවා. හවසට එනවා. ඔබේ මරණයේ පැකේජ් එක බාර දුන්නු අපි ඒකට කියන්නේ මල් ශාලාව. මල් ශාලාවෙන් ඔබව අරගෙන යනවා.
අරගෙන ගිහිල්ලා දාගන්නවා පිටිපස්සේ තියෙන අර ලී කුඩු ගොඩක් එක්ක හදලා තියෙන පුංචි ටයිල් එකට 4-5ක් අල්ලලා තියෙන පොඩි මාළු ලෑල්ලක් වගේ එකක් තියෙනවා. ඒ කුඩට දාගන්න. ඒ කුඩට දාගෙන සම්පූර්ණයෙන්ම ඔය ඇතුලේ ෆෝමලින් ගහන්න තියෙන තැන් වලට ෆෝමලින් ගහනවා. ඒ කියන්නේ දවස් 3ක් කුණු නොවි තියෙන අපි ඒකට කියන්නේ එම්බාම් කරනවා කියලා. ෆෝමලින් ගහලා දැන් ඔය පිඟුතුලගේ ඇඟේ කෑලි නෑනේ. භාගයක් මෝචරී මේ වෙනකොට. ඒවා බඩ බොකු අරවා මේවා ඔක්කොම ටික මෝචරී තමයි. සමහරක් විට ඒවත් එක්කත් එවන්නත් පුළුවන්. මොක වුණත් ඔය හිස් වෙලා තියෙන තැන් පුරවන්න පිඟවන්නේ අර මල් ශාලාවේ තියෙන ලී කුඩු බඩ ඇතුළට දාලා ඔහේ මහගෙන යනවා. හිරි වැට්ටිලි ඒවා මේවා මුකුත් නැහැ. පොල් මහනවා වගේ ඉදි කට්ටක් තියෙනවා. ඒකට තංගුස් නූලක් දාලා ඔය පිඟුතුලගේ දෙපැත්තෙන් මහගෙන යනවා. මම S2කට දැකලා තියෙනවා. සමහරුන්ගේ මහල ඉවර වෙනකොටත් සමහර ඇඟේ කෑලි එළියට පැනලා තියෙනවා. කියන්නේ සම්පූර්ණයෙන් ඒව ඇතුළට දාලා එහෙම මහන්නේ නැහැ. නිකන් මෙන්න මෙහෙම අඟල් දෙකෙන් දෙකට වගේ අඟලෙන් අඟලට වගේ ගැට හිටින්න සමහර එතකොට ඇඟේ කෑලි එළියට පැනලා තියෙනවා. හරි. ඔළුවෙත් මේ කන ගාව ඉඳන් ඔළුව හරහා අනිත් කන ගාවටම හඳ වගේ රවුමක් කපනවා. ඒ කට් එක පේන්නේ නැති වෙන්න තමයි පැනපු කෑලි පේන්නේ නැති වෙන්න තමයි ඔය පිඟුතුල දැකලා ඇති මිනි පෙට්ටිය දාලා එවනවා පුළුන් කෑල්ලක් ඔළුවට. ඇයි මිනියට නිදා ගන්න කොට්ටයක් දෙය තියලා එවන්නේ? නෑ. අර කපපු තැනින් සරව ගලයි කපපු තැනින් කෑලි එළියට එයි කපපු තැනින් ඕජස් එළියට එයි කියලායි ඒ පුළුන් කෑල්ල ඔළුවට හේතු කරලා එවන්නේ. ඊළඟ මල ගෙදර ගියාම බලන්න. හරි. ඔන්න මිනි එනවා. මිනි ඇවිල්ලා දවස් 2ක් 3ක් ගෙදර තියෙනවා. තියලා දවස් 2කින් 3කින් ඔබ අරගෙන ගිහිල්ලා සොහනට ගිහිල්ලා සොහනේ අඩි 6ක් විතර වලක් කපලා එක්ක ඔය වලට දාලා සම්පූර්ණයෙන්ම වලට දානවා. ඔබ මනසින් මෙන්න මේ මිනි පෙට්ටිය ඇතුළට යන්න. අඩි 6ක වලක් ඇතුළට යන්න. අඩි 6ක ඉඳන් ඔබට උඩ පේන විදිය කල්පනා කරලා බලන්න. සමහරක් විට අහස විතරයි ඔබට පේන්නේ. වෙන මොකුත්ම පේන්නේ නැහැ. දෙපැත්තෙන් පස් කණ්ඩි දෙක පේයි අඩි 6ක් උඩට යනකම්. ටික වෙලාවකින් බලන්න පස් චුට්ට දාලා උදළු සවල් වලින් සම්පූර්ණයෙන්ම පින්ගත්ටි ඔබට අර පෙනිච්ච අහසවත් පේන්නේ නැති වෙන්නේ. මම මේ නිකන් ඔබට ඔබේ භාවනාවේ තත්වය කියලා දෙන්නේ. ඔබ පින්වත්නි අර මිනි පෙට්ටිය තනි කරලා දාලා එනවා. ඒ වෙලාවේ ඔබ බලන්න මිනි පෙට්ටිය ඇතුළේ ඉන්නේ කවුද කියලා. සද්දයක් නැතුව, ජීවයක් නැතුව, ප්‍රාණයක් නැතුව, ජීවිතින්ද්‍රයක් නැතුව ඒ වෙලාවේ මිනි පෙට්ටියට වෙලා ඉන්නේ මනුෂ්‍ය ලෝකයේ අවුරුදු ගාණක් සෙල්ලම් කරපු ඔබ. ඔබේ ජීවිතය එතනින් ඉවරයි. ඔබ ගිහිල්ලා නැවත වාරයක් ඒ වෙනකොට වෙන තැනක උප්පත්තිය ලබලත් ඉවරයි. ඒ උප්පත්තිය කවර ආකාරයකද? කොයි තැනක උපදින්න වෙයිද? සංසේදජේක් වෙයිද? ඕපපාතිකයෙක් වෙයිද? අණ්ඩජේක් වෙයිද? ජලාබුජේක් වෙයිද? ඒක සුගතියේ වෙයිද? දුගතියේ වෙයිද? ද්විහේතුක වෙයිද? ත්‍රිහේතුක වෙයිද? අහේතුක වෙයිද? මේ මුකුත් කවුරුත් දන්නේ නැහැ. හොඳට කල්පනා කරලා බලන්න. ඉතින් මෙන්න මෙහෙම කල්පනා කරනකොට ඔබේ හිත පෙන්වත්නි සමාධිමත් වෙන්න ගන්නවා. ඔබට මේ ලෝකයේ පිළිබඳව තියෙන ඇලීම දැන් මේ බලන්න මේක අහනකොටම සමහරක් විට අනේ දෙයියනේ ඇත්තමයි නේද කියලා හිතෙන්න පුළුවන්. මේ භාවනාව කරනකොට පින්වත්නි මම මේක අප වෙලා කියනවා ක්‍රමානුකූලව ඔබේ හිත ලෝකයෙන් බැහැරට එනවා. ලෝකයට දුවනතේ දුවන්න දීලා ඔබ ඔබේ ජීවිතය පැත්තට යමු වෙනවා. ඔන්න ඔබට කල්පනා වෙන්න ගන්නවා මං විතරක් නෙමෙයි මගේ දරුවත් මැරෙන්න ඉන්න කෙනෙක්. මගේ දුවත් මැරෙන්න ඉන්න කෙනෙක්. මගේ පුතත් මැරෙන්න ඉන්න කෙනෙක්. මගේ මහත්යත් මැරෙන්න ඉන්න කෙනෙක්. මගේ අම්මත් මැරෙන්න ඉන්න කෙනෙක්. මගේ තාත්තත් මැරෙන්න ඉන්න කෙනෙක්. මගේ නෝනත් මැරෙන්න ඉන්න කෙනෙක්. ඥාති අසල්වැසි ලංකාවාසී ලෝකවාසී කොරෝනා හැදිච්ච නොහැදිච්ච පිළිකා හැදිච්ච නොහැදිච්ච සියලු දෙනාටම පොදු ධර්මතාවයක් මරණය කියලා කියන්නේ. සියලු දෙනාම මැරෙනවා. ඔන්න ආයිත් කල්පනා කරන්න මරණං භවිස්සති මරණං භවිස්සති මරණං භවිස්සති. මරණය සිද්ධ වෙනවාමයි මරණය සිද්ධ වෙනවාමයි මරණය සිද්ධ වෙනවාමයි කියලා. පිටින් මෙන්න මෙහෙම කල්පනා කරන කෙනාට සමාධි මට්ටමක් ඇති වෙනවා. මේ සමාධි මට්ටම ටිකක් දියුණු භාවයට එනකොට කියන උපචාර සමාධියටම ආවා කියලා.